ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1970 මාර්තු 8 වෙනිදා තමයි කාන්තා දිනය නියම කළේ. ඉතින් මම ඇත්තටම ගරු නියෝජ්‍ය කතානායකතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු විපක්ෂ නායක කාර්යාලයට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ කාරක සභා අවස්ථාවේ කාන්තා දිනේම කාන්තාවන්ගේ ප්‍රශ්න සහ කාන්තාවන්ට තියෙන ගැටලු පිළිබඳ විවාදය, මේ වැදගත් විවාදය අද දිනට නියම කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ සභාවේ සිටින සියලුම කාන්තා මන්ත්‍රීවරයන්ට මේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය ඇතුළු පාර්ලිමේන්තුවේ සේවය කරන සියලුම කාන්තාවන්ට මෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන්ට සුබ කාන්තා දිනයක් යයි මම සුබ පතනවා. ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින ගෞතම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් මෙන්ම ශ්‍රී මා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරේ කාන්තාවක්. ඒ වගේම හේමමාලා කුමරිය මහා වංශයේ සඳහන් වන ආකාරයට එතුමියගේ කේශ ධාතුවේ මේ දන්ත ධාතුන් වහන්සේ සංගවාගෙන නොබියව ලංකාවට වැඩම කරපු ආකාරය වගේම සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරා මෙන්ම අපේ ජන්ම භූමියේ සුරක්ෂාව වෙනුවෙන් මුහුදට බිලි වූයේද අභීත කාන්තාවක් වන විහාර මහා දේවියයි. ඉති කන්ද උඩරට සෙංකඩගල පුරවරය නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියක් වශයෙන්, කාන්තා නියෝජිතවරියෙක් වශයෙන් මම මේ අවස්ථාවේ අපේ අභීත කන්ද උඩරට කාන්තාව සිහිපත් කරනවා. එදා තමන්ගේ හිස ගසා දැමීමට නොබියව මුහුණ දුන් වීර මද්දුම බණ්ඩාරගේ අභීත පෞරුෂය පිටිපස හිටපු ඇහැලපුල කුමාරි හාමි මෙන්ම 1018 කැරැල්ල, මාතලේ කැරැල්ල වැනි අධිරාජ්‍යවාදී පරදේශකාරීන්ගේ ක්‍රූර වද හිංසාවට විරුද්ධව තමාගේ ආදරණීය ස්වාමි පුරුෂයා මෙන්ම තමා ආදරයෙන් හදා වඩාගත් තමාගේ පුත්‍ර රත්නය ඒ යුද්ධ බිමට පූජා කරේත්, ඒ වගේම මෑත ඉතිහාසයේ හසලක ගාමිණී, පාරමී කුලතුංග, ඩෙන්සිල් කොබ්බකඩුව වැනි වීරෝදාර රණවිරුවන් අපේ රට ත්‍රස්තවාදීන්ගේ මුදවා ගන්නට ලක් මෑණියන්ට මේ ආදරණීය පුතුණුවන් පූජා කරේත් මේ අභිමානවත් කන්ද උඩරට කාන්තාව. ඉතින් මේ ආකාරයට ඉතිහාසයේ සිටම සුහසක් කාන්තාවන් අපේ රට මෙන්ම මුළු ලෝකයටම ජීවය ලබා දුන්නා. ඒ වගේම මුළු ලෝකයම හැඩ කරුවා. නමුත් වර්තමානයේ අපේ කාන්තාවට නිසි තැන, නිසි ගෞරවය ලබා දීලා තියෙනවද කියන එක අපි මේ අවස්ථාවේ අපි සිළු දෙනාම මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ රටේ 52%ක් ඉන්නේ කාන්තාවන්. ඉතින් අපි කාන්තාවන් වශයෙන් අද ඉන්නේ කොතනද යන්නත් අපි මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ.